안녕하세요, 여러분. 선생님. අපි අද සාකච්ඡා කරන්නේ ඉසෙට්හන් මල් ඒ සමාන පද පිළිබඳ තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ක්ලාස් එක පටන් ගන්න කලින් ක්ලාස් එකේ මුලදී කියන්න ඕනේ දැන් අපේ මේ ක්ලාස් එක කරලා හැමම අපි දානවා YouTube එකට. YouTube එකේ යම්කිසි ප්‍රමාණයක් බලනවනේ සාමාන්‍යයෙන් අපි මීට සති දෙකකට දාපු වීඩියෝ එක සාමාන්‍යයෙන් 1200ක් වගේ ප්‍රමාණයක් බලලා තිබුණා. ඉතින් YouTube එකෙන් මේ වීඩියෝ එක මේ රිකෝඩින් එක බලන අයට පුළුවන් අපේ මේ සතියන්තය කරන ක්ලාස් එකට සම්බන්ධ වෙන්න වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට පල්ලහැ මගේ WhatsApp නම්බර එක දාලා තියෙනවා. ඉතින් ඒවගේම දැන් Zoom එකෙන් සම්බන්ධ වෙලා ඉන්න අයට ඔයාලා වෙන ගෲප් වල ඉන්දියානම් ඔයාලට පුළුවන් මම ක්ලාස් එක අවසානයේ නම්බරේ දාන්න. ඒ නම්බරේට මැසේජ් එකක් දැම්මොත් ඔයාලට පුළුවන් ගෲප් එකට සම්බන්ධ වෙන්න. හරි අපි එනම් පේපර් එක සාකච්ඡා කරන්න පටන් ගමු. අපේ කවුද ඉසිර පේපර් එක කරා නේද? ඔව් සර්. කොහොමද පේපර් එක? ටිකක් ලේසියිද? හරි අපි බලමු එනම් ප්‍රශ්න වලට ගිහිල්ලා බලමු. මේකේ තියෙනවා තාම් තන්නෝයේ තිසතන් මරන් කොරසිප්සිය. පහත වචනයේ තිසතන් කියලා කියන්නේ සමාන කියන අදහස සමාන. මල් කියලා කියනවා අපි මොනවද? භාෂාවට කියනවා, වචනෙට කියනවා. ඒ වගේම අශ්වයටත් කියනවනේ මල් කියලා. මල් කියලා කියනවා. එහෙනම් පිසත්තන් මල් මෙතන ඇවිල්ලා මොකද සමාන පදය සමාන වචනය කොරසිප්සියෝ තෝරන්න කියලා කියනවා. කොරසිප්සියෝ තෝරන්න. පළවෙනි එකේ දීලා තිනවා ඉයොන් කියලා වචනයක් එකතු වෙලා තියෙනවා. මේ ඉයොන් හදා කියලා කියන්නේ මොකක්ද අපි සාමාන්‍යයෙන් කොරියානු භාෂාවට මේ ඉයොන් හදා කියලා කියන්නේ මොකක්ද? ඔයාලා කියන්න බලන්න. භාවිතා කරනවා. භාවිතා කරනවා කියන අදහස. ඉයොන් හදා කියලා කියනවා භාවිතා කරනවා කියන අදහස. හදා භාවිතා කරනවා කියන අදහස. දැන් මේකට සමාන පදය තමයි හොයන්න තියෙන්නේ. මේ හොයෝන් කියලා කියන්නේ මොකද්ද? හොයෝන් කියලා කියනවා ළමයි අපි අවසරයි. අවසරය. අන්න හරි. අවසරය කියන අදහස. හොයෝන් කියලා කියන්නේ අවසරය. පොතෝන් කියලා කියනවා සාමාන්‍යයෙන් කියන අදහස. පොතෝන් කියලා කියනවා මොකද්ද? සාමාන්‍ය. සාමාන්‍යයෙන් කියන අදහස. සාමාන්‍ය අපි මේකට සමාන පදයක් ඉදිරියට ගන්න පුළුවන්. චුරෝ. ඔව් චූරෝ කියලා ගන්න පුළුවන්. පොතෝන් චූරෝ කියලාත් කියනවා. ඒ වගේම ඊළඟට දීලා තියෙනවා මොකද්ද? සයොන් කියලා වචනයක් එකතු වෙලා තියෙනවා. සයොන් කියලා කියන්නේ මොකේද මේ ඉයොන් කියන එකේ සමාන වචනය. සයොන් හදා සහ ඉයොන් හදා කියලා කියන්නේ භාවිතා කරනවා කියන අදහස. භාවිතා කරනවා කියන අදහස. අපි ෂදා කියන වචනයත් යොදා ගන්නවා. ෂදා ෂදා කියන වචනේ මෙන්න මේ වචනයත් යොදා ගන්න මේ ෂදා කියන වචනේට නම් අදහස් ගොඩාක් තියෙනවා. මොනවද ඉතින් මේකට තියෙන අදහස් අපි ගිය සතියේත් කතා කරා. මොනවද මේ ෂදා කියන වචනේට තියෙන අදහස්? රෝෂිනී මොනවද තියෙන්නේ? භාවිතා කරනවා, ලියනවා, පළඳිනවා, තිත්ත රස. තිත්ත රසය. අදහස් කීපයක් තියෙන වචනයක්. ලියනවා කියන අදහස ගන්න පුළුවන්. ඒ වගේම තමයි භාවිතා කරනවා කියන අදහස. ඒ වගේම තමයි පළඳිනවා කියන අදහස ගන්න පුළුවන්. ඒ වගේම තමයි තිත්ත රසයටත් මේ ෂදා කියන වචනේ යොදා ගන්නවා. ඊළඟට තියෙනවා ඊක් කියලා වචනයක් එකතු වෙලා තිනවා. ඊක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ අර වාසිදායක ලාභ කියන අදහස ලාභ නැත්තම් වාසිදායක කියන අදහස ගන්න පුළුවන්. එතකොට උත්තරේ එනවා පළවෙනි එකට කීයද? කීවෙනි උත්තරේද? තුන්වෙනි. තුන්වෙනි උත්තරේ. අපිට තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. හරි. බලන්න ඊළඟ ප්‍රශ්නය. ඊළඟ වචනේ දැන් ඊළඟ මේ ප්‍රශ්නේ වචනේ දීලා දෙනවා පුචිදා. මෙන්න මේක කලින් එක්සෑම් එකට ඇවිල්ලා තිබුණා. කලින් 2000 මට මතකයි 2022 නැත්තම් 23 වර්ෂයේ ඇවිල්ලා තිබුණා. මේ පුචිදා කියන වචනේ
අපි ක්ලාස් එකේ ළමෙක් නෙමෙයි වෙලා දීපා මේ පුච්චිදා කියන වචනේ. අපි පුච්චිදා කියනවා සාමාන්‍යයෙන් මේකට අදහස් දෙකක් තියෙනවා. පළවෙනි අදහස විදිහට අපිට ගන්න පුළුවන් යවනවා කියන අදහස, තැපැල් කරනවා, යවනවා කියන අදහස ගන්න පුළුවන්. පුච්චිදා. ඒ වගේම තමයි ඔයා මොනවා හරි ආහාරයක් තෙල් පොඩ්ඩක් දාලා හදා ගන්නවා නම් තෙල් ස්වල්පයක් දාලා මොනවා හරි ආහාරයක් හදා ගන්නවා හිතනවා බිත්තරයක් වගේ මොනවා හරි තෙල් පොඩ්ඩක් දාලා හදා ගන්නවා නම් අන්න එතකොටත් පුළුවන් මේ පුච්චිදා කියන වචනේ යොදා ගන්න. ඉතින් අදහස් දෙකක් තියෙන වචනයක් තමයි පුච්චිදා කියලා කියන්නේ. පුච්චිදා. පළවෙනි උත්තරේ විදිහට දීලා තියෙනවා තව පුච්චිදා එකක්. මොකද ළමයි මේ පුච්චිදා? මේකේ අදහස මොකක්ද? මේකේ ගැලවෙන අදහස අලවනවා කියන අදහස මේ පුච්චිදා ගන්න පුළුවන් අපිට අලවනවා කියන අදහස. ඊළඟට තියෙනවා කොච්චිදා. මේකටත් කලින් විභාගයට ඇවිල්ලා තිබුණා සමාන පද. දැන් ආයෙත් නැවත එන්නත් පුළුවන්. කොච්චිදා කියලා කියන මොකද්ද? කොච්චිදා අලුත් වැඩියා කරනවා කියන අදහස. අපි සමාන පදත් ඒකමම සාකච්ඡා කරගෙන යමු. පෝසු හදා කියලා කියනවා. ඒ වගේම තමයි මොනවද තව තියෙන්නේ? සූරි හදා සුරි හදා කියලා කියනවා. පෝසු හදා, සුරි හදා, කොච්චිදා කියලා කියනවා. අලුත් වැඩියා කරනවා කියන අදහස. පොනේදා සුසොන් කියලා කියනවා. ඕ මොකද්ද? සුසොන් හදා සුසොන් හදා. ඒ වචනේ මමත් අද තමයි ඇහුවේ. සුසොන් හදා. ඒක හරි ස්පෙලිංස් එක දාන්න බලන්න. සුසොන් හදා කියන වචනේ. සුසොන් හදා. සුසොන්. ඔන්න බලන්න. ඕ සුසොන් හදා උන අලුත් වචනයක්. සුසොන් හදා කියලා කියන්නේ අලුත් වැඩියා කරනවා කියන අදහස. උන අලුත් තව වචනයක් එකතු වුණා. සුසොන් හදා. දැන් ඔයාලත් ඒ වගේ මොන හරි වචන දැනගෙන ඉන්නවනම් කියන්න පුළුවන් ඔයාලටත්. සුසොන් හදා. සුසොන් හදා කියලා කියන්නේ අලුත් වැඩියා කරනවා කියන අදහස. එහෙනම් ඔන්න තියෙනවා කොච්චිදා, පෝසු හදා, සුරි හදා, සුසොන් හදා. අලුත් වැඩියා කරනවා කියන වචනෙට සමාන පද. ඊළඟට පොනේදා කියන වචනය එකතු වෙලා දෙනවා. පොනේදා කියලා කියන්නේ අදහස් දෙකක් ගන්න පුළුවන්. කාලය ගත කරනවා කියන අදහස සහ ඒ වගේම තමයි මෙන්න මේ අපි මේ අද කතා කරන දෙවෙනි ප්‍රශ්නේ තියෙන මේ පුචිදා එක්ක සමානයි. යවනවා කියන අදහස ගන්න පුළුවන්. යවනවා කියන අදහස සහ කාලය ගත කරනවා කියන අදහස ගන්න පුළුවන් පොනේදා කියන වචනේ. ඊළඟට මච්චිදා කියලා කියනවා ළමයි. මොකද්ද මච්චිදා කියලා කියන්නේ? අවසන් කරන අවසන් කරනවා. මච්චිදා කියලා කියනවා අවසන් කරනවා කියන අදහස. මච්චිදා අවසන් කරනවා කියන අදහස. සාමාන්‍ය අවසන් කරනවා කියන වචනට නම් අවස්ථාවන් අනුව වෙනස් වෙන වචනක් තියෙනවා ගොඩාක්. සාමාන්‍යයෙන් අපි ගන්නවා ගොඩාක් එදිනෙදා භාවිතා වෙනවා. මොකද්ද කත්නේදා කියලා කියන වචනේ එදිනෙදා භාවිතා කරනවා. ඒ වගේම තමයි වපුන් මල්ලය හදා හදා. ওই වගේ වචන ගන්න පුළුවන් අවසන් කරනවා කියන අදහසට. තව ගොඩාක් තියෙනවා වචන. ඒවා ඇවිල්ලා අවස්ථාවන් අනුව වෙනස් වෙනවා. අවස්ථාවන් අනුව වෙනස් වෙන වචන ගොඩාක් තියෙනවා මේ මචිදා කියන වචනෙත් එක. දැන් අදහස එකයි නමුත් අවස්ථාවන් අනුව වෙනස් වෙන තැන් ගොඩාක් තියෙන වචන එකතු වෙනවා. එහෙනම් දෙවෙනි එකට අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් මෙන්න මේ ඕනේදා තුන්වෙනි කියන ඕනේදා කියන උත්තරේ. තුන්වෙනි පිළිතුර. ඊළඟට බලන්න තුන්වෙනි ප්‍රශ්නේ දාලා තියෙනවා මුරෝපොදා. මුරෝපොදා කියලා කියන්නේ මොකක් හරි යම්කිසි දෙයක් විමසනවා කියන අදහස, අහනවා කියන අදහස. විමසනවා නැත්නම් අහනවා කියන අදහස තමයි මුරෝපොදා කියලා කියන්නේ. බලන්න මුරෝපොදා කියන එකට සමාන වචනේ. සම්දන් හදා කියලා කියන්නේ මොකක්ද ළමයි? සම්දන් හදා කියලා කියනවා උපදෙස් ලබා දෙන්න උපදෙස් ලබා දෙන නැත්නම් සම්දම්සා කියලා කියන්නේ කවුද? උපදේශකවරයා කියන අදහස. සම්දම් හදා උපදේශනයක් ලබා දෙනවා කියන අදහස. සන්දම් හදා උපදේශනයක් ලබා දෙනවා. මුනි හදා කියලා කියනවා. ඔයාලත් කියන්න මුනි හදා කියලා කියනවා. මුරෝපොදා කියන එකත් එක්ක මොකද්ද? සමාන පදය තමයි මුනි හදා කියලා කියන්නේ. මුනි හදා කියලා කියනවා. ඒත් අහනවා නැත්තම් විමසනවා කියන අදහස ගන්න පුළුවන්. අහනවා නැත්තම් විමසනවා කියන අදහස. ඊළඟට තියෙනවා එයාක් හදා. එයාක් හදා කියලා කියන්නේ මොකක් හරි නවාතැනක් වගේ දෙයක් වෙන් කර ගන්නවා කියන අදහස. නවාතැනක් වගේ දෙයක් වෙන් කර ගන්නවා කියන අදහස.
අපි සාමාන්‍යයෙන් යේමේ හදා කියලාත් කියනවා. යේමේ හදා කියලා කියන්නේ සාමාන්‍ය ගොඩාක් දුරට ඔය ටිකට් එකක් වගේ වෙන් කර ගන්නවා කියන අදහසට ගන්න පුළුවන් යේමේ හදා කියන වචනේ. අන්නේ හදා කියලා කියන්නේ මොකක්ද? අන්නේ හදා. අන්නේ හදා කියලා කියනවා මඟ පෙන්වනවා. මඟ පෙන්නනවා. පාර පෙන්නනවා කියන අදහස. මඟ පෙන්නනවා, තොරතුරු ලබා දෙනවා, දැනුම් දෙනවා. ওই වගේ අදහස් ගන්න පුළුවන් අන්නේ හදා කියන එකට. මඟ පෙන්වීමක් කරනවා. නැත්නම් ඔයාලට කියන්න පුළුවන් මොකක් හරි තොරතුරක් ලබා දෙනවා කියන අදහස. අන්නේ හදා කියන එකට. තොරතුරක් ලබා දෙනවා, මඟ පෙන්වනවා, යන මාර්ගය ඔයාලට කියලා දෙනවා. අන්න ඒ වගේ අදහසක් තමයි මේ අන්නේ හදා කියලා කියන්නේ. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නෙට කීයද උත්තරේ එන්න ඕනේ? කීවෙනි පිළිතුරද? අපිට ගන්න පුළුවන් දෙවෙනි. දෙවෙනි ඔව් දෙවෙනි පිළිතුර. මුනි හදා කියන පිළිතුර. හරි. බලන්න ඊළඟ එක. හතරවෙනි ප්‍රශ්නේ. හතරේ තියෙනවා හොන්සොන් හදා. හොන්සොන් හදා. මේක ඇවිල්ලා හොන්සෙන් නෙමෙයි හොන්සොන්. හොන්සොන් කියලා කියන්නේ මොකද්ද? හොන්සොන් හදා. හොන්සොන් හදා කියලා කියනවා සමු දෙනවා කියන අදහස. හොන්සොන් හදා කියලා කියනවා සමු දෙනවා කියන අදහස. ඊළඟ මේ හොන්සොන් හදා එකත් එක්ක බලන්න සමාන පදේ මොකක්ද කියලා. කරාතදා. කරාතදා කියලා කියන්නේ මොකද්ද? කරාතදා කියලා කියන්නේ. රතේ කරාතදා කියලා කියනවා වාහනයකින් තවත් වාහනයකට මාරු වෙනවා කියන අදහස. අපි තව එකට සමාන පදයක් විදිහට ගන්නවා හොන්සන් හදා කියන එක. හොන්සන් හදා. මේක ඇවිල්ලා හොන්සොන් හදා. මේක හොන්සන් හදා. ඔන්න පොඩ්ඩක් පැටලෙන්න පුළුවන් වචනයක් ඒක. හොන්පුල් හදා කියලා කියන්නේ මොකද්ද? හොන්පුල් හදා. හොන්පුල් හදා කියලා කියනවා මුදල් මාරු භාණ්ඩයක් දීලා දීලා මුදල් ගන්නවා. අන්න හරි. නැවත මුදල් ලබා ගන්නවා. අපි හිතමු කවුද මේ අකිලට මොකක් හරි කඩේකට ගිහිල්ලා ඔයා බඩුවක් ගන්නවා. බඩුවක් අරගත්තට පස්සේ ඒ බඩුව හිතට හරියන්නේ නැහැ. මොකක් හරි භාණ්ඩයක් ගන්නවා. ඒ භාණ්ඩේ වට හිතට හරියන්නේ නැහැ. එතකොට ඔයාට ඒ ආයේ භාණ්ඩේ දීලා නැවත මුදල් ලබා ගන්නවා. ලබා ගන්න අත්‍යවශ්‍යයි. එතකොට ඔයාට පුළුවන් කියන්න හොන්පුල් හදා. හොන්පුල් හල්ලගෝ වස්සේ. හොන්පුල් හදා. භාණ්ඩේ දීලා නැවත මුදල් ලබා ගැනීම කියන අදහස. සොන්බියල් හදා කියලා කියනවා මොකද්ද? අපි සොන්බියල් හදා කියලා කියනවා මේ හොන්සොන් හදා එක්ක සමාන වචනේ. සමු දෙනවා කියන අදහස. සමු දෙනවා කියන අදහස. සොන්බියල් හදා. කෝහන් හදා. ඔන්න කලින් එක්සෑම් එකට අහපු වචනයක්. කෝහන් හදා කියලා කියනවා මාරු කරගන්න. මාරු කරනවා. මාරු කරනවා කියන අදහස. භාණ්ඩ මාරු කරනවා. කෝහන් හදා. ඒ වගේම අපි මේකට සරල වචනයක් නිතරම භාවිතා වෙනවා මොකද්ද? පක්කුදා. පකුදා කියන වචනේ. නිතරම භාවිතා වෙන වචනයක් කෝහන් හදා සහ පකුදා මාරු කරනවා කියන අදහස. එහෙනම් කීයද දෙන්න ඕනේ උත්තරේ? තුන. තුන්වෙනි පිළිතුර. බලන්න පස්වෙනි ප්‍රශ්නේ. කොදල්දා කියලා කියනවා අපි සාමාන්‍යයෙන් මොකක්ද කොරියානු භාෂාවෙන් තොදල්දා කියලා කියන්නේ ඔස්සවනවා. ගොසනවා. ഘോഷා කරනවා කෑ ගහනවා කියන අදහස. කෑ ගහනවා ഘോഷාකාරීව කෑ ගහනවා කියන අදහස ගන්න පුළුවන්. උත්තර ඉදිරි දීලා තිනවා තොරොප්තා කියලා කියනවා අපිරිසිදුයි කියන අදහස. තොරොප්තා කියලා කියන්නේ අපිරිසිදුයි කියන අදහස. ඔජිරොප්තා කියලා කියන්නේ අදහස් සාමාන්‍යයෙන් දෙකක් වගේ දෙන අදහසක් මේක. ඔජිරොප්තා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට ගන්න පුළුවන් කැරකිල්ල වගේ ඔළුව කැක්කුම හැදිලා කැරකෙන්නේ. අන්න ඒ කැරකිල්ල කියන අදහසට ගන්න පුළුවන් ඔජිරොප්තා කියන වචනය. ඒ වගේම තමයි මේකට සමාන පද විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ වචන ටිකත් වැදගත්. ඔජිරොප්තා ඒ වගේම ගන්න පුළුවන් ජිජබුන් හදා. ජිජබුන් හදා ඔජිරොප්තා ඔන්මන් නිදා කියන වචන. ඔන්මන් නිදා. ඒ කියන්නේ හැඩි වෙලා කියන අදහස. හැඩි වෙලා කියන අදහස. සමස්තය ඔජිරොප්තා ජිජබුන් හදා ඔන්මන් නිදා කියලා කියන්නේ හැඩි වෙලා කියන අදහස ගන්න පුළුවන්. ඒ වගේම ඔජිරොප්තා කියන අදහසට තව අදහසක් තියෙනවා. මොකද්ද? කැරකිල්ල ඔළුව රිදිලා කැරකෙනවා කියන අදහස ගන්න පුළුවන්. මේක මං හිතන්නේ මේ
ඔන්මන්නිදා හරි නේද? ඔව් හරි. ඔන්මන්නිදා හරි. කබයොක්තද ඇවිල්ලා තියෙන්නේ කරයොක්තද? කරයුක්තාසන කරයොක්තනේ. කරයෝයෝ. කැසීම. කරයොක්තා. කෛරෝයෝ කියලාත් කියනවා. කසනවා කියන අදහස. කසනවා. ඊළඟට 4 දීලා තියෙනවා සිකරොක්තා කියලා කියනවා. මොකද්ද? සිකරොක්තා කියලා කියනවා. ഘോഷාකාර ഘോഷාකාරී කියන අදහස. සිකරොක්තා කියලා කියන්නේ ഘോഷාකාරී කියන අදහස. එතකොට අපිට උත්තරේ කීයද ගන්න පුළුවන්? උත්තරේ ගන්න පුළුවන් 4 වෙනි පිළිතුර. 4 වෙනි පිළිතුර. හයවෙනි ප්‍රශ්නය බලන්න. හයවෙනි ප්‍රශ්නය. මොම්චුදා කියලා කියනවා මොකද්ද? මොම්චුදා කියලා කියනවා නතර කරනවා කියන අදහස. මොම්චුදා කියලා කියනවා නතර කරනවා කියන අදහස. මොකද්ද මේ චුන්දන් හදා කියලා කියන්නේ? මොකක්ද අකිල? මොකද්ද නතර රොෂිනි? මොකද්ද චුන්දන් හදා කියලා කියන්නේ? ඒත් නතර කරනවා කියන අදහස. නතර කරනවා කියන අදහස. කොජොල් හදා කියලා කියනවා මොකක් හරි යම් කිසි දෙයක් ප්‍රතික්ෂේප කරනවා කියන අදහස. කොජොල් හදා කියලා කියන්නේ ප්‍රතික්ෂේප කරනවා කියන අදහස. ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට තුන්වෙනි එකේ තියෙනවා චුන්චොන් කියලා කියන්නේ රීලෝඩ් කරනවා. චුන්චොන් හදා කියලා කියනවා රීලෝඩ් කරනවා කියන අදහස. රීලෝඩ් කරනවා. චුන්චොන් කියලා කියන්නේ රීලෝඩ්. චුන්චොන් හදා කියලා කියනවා රීලෝඩ් කරනවා කියන අදහස. මේ පියෝමියොන් කියලා කියන්නේ මතු පිට කියන වගේ අදහසක් ගන්න පුළුවන්. මතු පිට කියන අදහස. පෘෂ්ඨය මතු පිට. මතු පිට කියන අදහස. එතකොට මේ මොම්චුදා කියන වචනේත් එක්ක මොකක්ද අපිට ගන්න පුළුවන් එන සමාන වචනය? සමාන පදය. මොම්චුදා චුන්දන් චුන්දන් කියන වචනය. පළවෙනි උත්තරේ ගන්න පුළුවන් පළවෙනි පිළිතුර. බලන්න 7 වෙනි එක. පුචොක් හදා කියලා කියන්නේ ඔයාලා ප්‍රමාණවත් කියන්න. ඔව් හිඟයි. නැත්තම් අඩුයි කියන අදහස. පුජොක් හදා කියලා කියන්නේ හිඟයි. හරි අඩුයි කියන අදහස. නොමෝ කදා කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් නොමෝ කදා දැන් ඔයාලා ඔය උදේ ඉඳන් කරනවා නොමෝ කදා සෝෂල් මීඩියා වලදී. නොමෝ කදා මොකද්ද? මොකක් හරි ඕනේ නැති දෙයක් තිබුණම අපි ඒක පහු කරගෙන යනවා නේද? එතකොට අපිට ගන්න පුළුවන් නොමෝ කදා නොමෝ කායෝ කියන එක. පහු කරගෙන යනවා. ඔයා හිතන්න ඔයා මොකක් හරි Facebook එකේ මොන හරි දෙයක් බල බල ඉන්නකොට ඔයාට මොන හරි කැමති නැති දෙයක් මොන හරි තිබ්බොත් ඔයා කරන්නේ ඒක මොකද්ද පල්ලෙහාට යවනවා නොමෝ කදා නොමෝ කායෝ පහු කරගෙන යනවා කියන අදහස. චුන්බුන් හදා කියලා කියන්නේ මේ පුජොක් හදා එකේ පන්දේ මල් විරුද්ධ පදේ. මොකද චුන්බුන් හදා කියලා කියන්නේ? මොකද සිංහල ප්‍රමාණවත් තේරුම එනවා? ප්‍රමාණවත් කියන අදහස. ප්‍රමාණවත් කියන අදහස. දැන් මේ වචන මට මතක් වෙන විදිහට මම දානවා. මේකට අපිට ගන්න පුළුවන් නොක් නොක් හදා. දැන් ඔයාලගෙත් මොන හරි වචන තියෙනවා නම් දාන්න. මොන හරි මතක් වෙන වචන තියෙනවා නම් කියන්න පුළුවන් ඔයාලට. ඊළඟට දීලා තියෙනවා තුන්වෙනි එකේ ඉජෝමුක්දා කියලා කියනවා සම්පූර්ණයෙන්ම අමතක කරලා දානවා කියන අදහස. සම්පූර්ණයෙන්ම අමතක කරලා දානවා කියන අදහස ගන්න පුළුවන්. ඉජෝමුක්දා කියන අදහස. මේකට සමාන පද මොනවද අපිට ගන්න පුළුවන්? කියන එක ගන්න පුළුවන්. අමතක කරනවා කියන අදහසට මේක ගන්න පුළුවන්. තව ගන්න පුළුවන් කාමුක්දා කියන වචනය ගන්න පුළුවන්. කාමුක්දා කියන වචනය ගන්න පුළුවන්. කාමුගොස්සයෝ ඒ වගේම තමයි තව වචනයක් ගන්න පුළුවන් කම්පක් හදා.
කම්පක් හදා කියන වචනේ ගන්න පුළුවන්. ඔව් මෙන්න මේ වචන ටික අපිට ගන්න පුළුවන්. ඉජොබොරිදා කියලත් කියනවා ඒ සාමාන්‍යයෙන්. ඉජොබොරිදා කියලා කියන්නේ අමතක වෙනවා අමතක කරනවා කියන අදහස. මොජරදා මොකද්ද මොජරදා කියලා කියන්නේ? මොජරදා කියලා කියනවා මොජරදා. හිඟයි නැත්නම් ඒත් අඩුයි කියන අදහස මේ පුචොක් හදා කියන එකත් එක්ක සමාන වචනේ. පුචොක් හදා කියන එකත් එක්ක සමාන වචනේ. මොජරදා. එහෙනම් හත්වෙනි ප්‍රශ්නෙට උත්තරේ එනවා හතරවෙනි පිළිතුර. හත්වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන්. මොජරදා. මොජරදා කියලා කියන්නේ හිඟයි සහ නැත්නම් අඩුයි කියන අදහස. හිඟයි. මොජරදා. චිනදා කියලත් කියන්න පුළුවන්. චිනදා පහු කරගෙන යනවා. නොමෝකදා එක සමානයි. හැබැයි අවස්ථාවන් අනුව වෙනස් වෙනවා. අවස්ථාවන් අනුව වෙනස් වෙනවා. හරි අපි ගිහිල්ලා බලමු 8 වෙනි ප්‍රශ්නෙට. 8 වෙනි ප්‍රශ්නේ තියෙනවා තෝනදා. තෝනදා කියලා කියනවා පිටත් වෙනවා කියන අදහස. තෝනදා කියලා කියන්නේ පිටත් වෙනවා කියන අදහස. කමාන් හදා. කමාන් හදා ගොඩක් ඩ්‍රාමා වල එහෙම බලා ගන්න පුළුවන් වචනයක්. හැම නිතරම භාවිතා කරන්න පුළුවන් වචනයක්. මොකද්ද කමාන් හදා කියලා කියන්නේ? කමාන් හසයෝ. කමාන් හදා. මොකද්ද කමාන් හදා කියලා කියන්නේ ළමයි? කමාන් හදා. කමාන් හදා කියලා කියනවා නතර කරන්න කියන අදහස. කමාන් හදා. නතර කරන්න කියන අදහස. චුල්පල් හදා කියලා කියන්නේ මොකද්ද? චුල්පල් හදා. චුල්පල් හදා කියලා කියනවා ඉතින් මොකද්ද චුල්පල් හදා? ගමන් ආරම්භ කරන ගමන් ආරම්භ කරනවා මේ තෝනදා කියනත් එක්ක සමානයි පිටත් වෙනවා ගමන ආරම්භ කරනවා කියන අදහස. ටියෝ කදා. ටියෝ කදා කියලා කියනවා දිව යන දිව යනවා දුවල යනවා කියන අදහස. තොජක් හදා කියලා කියන්නේ මේ තොනදා සහ චුල්පල් හදා එකේ විරුද්ධ පැත්ත. මොකද්ද ළඟා වෙනවා කියන අදහස. ළඟා වෙනවා. එනවා නැත්තම් ළඟා වෙනවා. තොජක් හදා. ළඟා වෙනවා කියන අදහස. මේකට සමාන පද තියෙනවා කිහිපයක්. සමාන පද විදිහට ගන්න පුළුවන්. තොදරදා කියන වචනේ. ඊරදා නෑ තොදරදා නෙමෙයි තා එන්න ඕනේ. හදරදා. හදරදා. ඉරදා කියන වචනේ ගන්න පුළුවන්. තව ගන්න පුළුවන් තොදල් හදා. හදරදා, ඉරදා, තොදල් හදා, තොජක් හදා කියන්නේ ළඟා වෙනවා, පැමිණෙනවා කියන අදහස. හරි. බලන්න එහෙනම් 8 වෙනි ප්‍රශ්නෙට කීයද උත්තරේ ගන්න පුළුවන් අපිට? කීවෙනි උත්තරේද? දෙක දෙවෙනි පිළිතුර. දෙවෙනි පිළිතුර. බලන්න 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ බලන්න. සිල්සුහදා. සිල්සුහදා කියලා කියන්නේ වැරැද්දක් කරනවා. සිල්සුහදා කියලා කියනවා වැරැද්දක් කරනවා. බලන්න සමාන පද මොනවද තියෙන්නේ කියලා. සිල්සුහදා කියන එකත් එක්ක සමාන පදය. පොන්ගොරොප්තා. පොන්ගොරොප්තා කියලා කියන්නේ මොකද්ද ළමයි? පොන්ගොරොප්තා කියලා කියන්නේ කරදරකාරී කියන අදහස. පොන්ගොරොප්තා කියලා කියනවා කරදරකාරී කියන අදහස. පුල්කේ හදා. පුල්කේ හම්. මොකද්ද පුල්කේ හදා කියලා කියන්නේ? අපි කෙනෙක්ව අපහසුතාවයට පත් අපහසුතාවයට පත් කරනවා කියන අදහස. පුල්කේ හදා කියලා කියනවා අපහසුතාවයට පත් කරනවා කියන අදහස. චල්මුත් හදා කියලා කියන්නේ මොකද්ද? නා චල්මුත් හෙස්සයෝ. චල්මුත් හෙස්සයෝ. වැරද්ද කරා වැරද්දක් කරනවා කියන අදහස. චල්මුත් හදා කියලා කියනවා වැරද්දක් කරනවා කියන අදහස. පිගොන් හදා කියලා කියනවා මොකද්ද පිගොන් හදා? ඕ පිගොන් හේයෝ. විඩාපත් මහන්සි ඔන්න හරි මහන්සිය කියන අදහස විඩාපත් වෙලා මහන්සිය කියන අදහස ගන්න පුළුවන් පිගොන් හදා. එහෙනම් මේ සිල්සු හදා කියන එකත් එක්ක සමාන පදේ මොකක්ද අපිට ගන්න පුළුවන්?
සමාන වචනේ විදියට චල්මත් හද චල්මොත් හදා කියන වචනය. චල්මොත් හදා කියන වචනේ. හරි. බලන්න එනම් අපි ප්‍රශ්න කීයකද? ප්‍රශ්න 9ක් අවසන් වුණා. තබ්බයොන් හදා. තබ්බයොන් හදා කියලා කියනවා පිළිතුරු ලබා දෙනවා කියන අදහස. තබ්බයොන් හදා කියලා කියනවා පිළිතුරු ලබා දෙනවා කියන අදහස. උත්තරවල දීලා තියෙනවා චිල්මුන් හදා ප්‍රශ්න කරනවා. චිල්මුන් හදා ප්‍රශ්න කරනවා කියන අදහස. කුංගම් හදා කුංගම් හංගෝ ඉන්නන්දේයෝ. මොකද්ද කුංගම් හදා කියලා කියන්නේ? පුතුහලයක් තියෙන කුතුහලයක් තියෙනවා කියන අදහස. කුංගම් හදා කියලා කියන්නේ කුතුහලයක් තියෙනවා. තෙදප් හදා කියලා කියනවා තෙදප් හදා පිළිතුරු ලබා දෙනවා කියන අදහස. එනවා ඔන්න බලන්න ඊළඟ එකේ තියෙනවා තොනියොක් හදා කියලා කියනවා මොකද්ද? භාෂාව පරිවර්තනය පරිවර්තනය කරනවා කියන අදහස. පරිවර්තනය කරනවා කියන අදහස. අපි සාමාන්‍යයෙන් බොනියොක් කියලා බොනියොක්. මේකත් යොදා ගන්න පුළුවන්. එහෙනම් 10 වෙනි ප්‍රශ්නෙට අපිට ගන්න පුළුවන් කීයද උත්තරේ? තුන 3 වෙනි උත්තරය තෙදප් හදා කියන පිළිතුර. හරි බලන්න ප්‍රශ්න කීයක්ද? ප්‍රශ්න 10ක් අවසන් වුණා. ඊළඟට තියෙනවා 11 වෙනි ප්‍රශ්නේ. බලන්න 11 වෙනි ප්‍රශ්නේ. 11 වෙනි ප්‍රශ්නේ තියෙනවා සොන්බල් හදා. සොන්බල් හදා කියලා කියනවා අපි සාමාන්‍යයෙන් මොනවා හරි භාණ්ඩයක් උනම් තෝරගන්නවා කියන අදහස. අන්න හරි. තෝරගන්න. සොන්බල් හදා කියලා කියන්නේ තෝරනවා කියන අදහස. සොන්බල් හදා තෝරනවා කියන අදහස. තරදා කියලා කියන්නේ මොකද්ද? තරදා වෙනස් කියන අදහස. කොරදා කියලා කියනවා ඒත් තෝරනවා කියන අදහස. පරදා මොකක් හරි දෙයක් ආලේප කරනවා කියන අදහස. පරදා කියලා කියනවා ආලේප කරනවා කියන අදහස. මරදා කියලා කියන්නේ මොකද්ද? මරදා වියලි. මොගි මරදා මොගි මල්ලායෝ වියලි කියන අදහස. වේලිලා කියන අදහස. එහෙනම් සොන්බල් හදා කියන එකත් එක්ක සමාන පදයේ විදිහට අපිට ගන්න පුළුවන් කොරදා කියන අදහස. කොරදා. මේ කොරදා මොකක්ද? පාඩම් කරනකොට සමහරක් වෙලාවට එන්න පුළුවන්. මේ කොරදා කියලා කියන අදහස කවුද දන්නේ? අකිල දන්නවද අපි කවුද? ඉසිර, රෝෂිනි, යශේල දන්නවද මේ කොරදා කියන කේ අදහස? අපි සාමාන්‍යයෙන් පිටි ඔය පෙනේරයක් තියෙනවනේ පෙනේරයෙන් පිටි හලනවට ගන්න පුළුවන්. මෙහෙම පිටි හලනකොට වාට ගන්න පුළුවන් කොරදා කියන වචනේ. හලනවා කියන අදහස. බලන්න 12 වෙනි ප්‍රශ්නේ. කොන්නොපියොන් කියලා කියන්නේ විරුද්ධ පැත්ත නැත්තම් එහා පැත්ත කියන අදහස. කොන්නොපියොන් කියලා කියනවා විරුද්ධ පැත්ත නැත්තම් එහා පැත්ත කියන අදහස. බලන්න සමාන පද මොනවද තියෙන්නේ කියලා. තොක්පාරෝ කියලා කියනවා. තොක්පාරෝ කියලා කියන්නේ කෙලීම්ම කියන අදහස. කෙලීම්ම. තොක්පාරෝ කියලා කියනවා කෙලීම්ම කියන අදහස. ඔරන්චොක් කියලා කියනවා කොයි පැත්තටද? දකුණු පැත්තට. මජන්ඩියොන් කියලා කියන්නේ විරුද්ධ පැත්තට. උවේජොන් කියලා කියන්නේ උවේජොන් දකුණු පැත්ත. ඒත් දකුණු පැත්තට. මේ කලින් මට මතකයි ඒ 2022 වර්ෂයේ මේ උවේජොන් කියන එකට සමාන පද ඇවිල්ලා තිබ්බා. සමාන පද. අපිට තොක්පරෝ කියන එකට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් සමාන පද විදියට එකතු කරගන්න පුළුවන් චූක් කියන වචනේ ගන්න පුළුවන්. චූක් කියලා ගන්න පුළුවන්. කෙලින්ම ගිහිල්ලා. චික්ජින් කියලා කියන්නත් පුළුවන්.
චික්චින් කෙලින්ම කියන අදහස ගන්න පුළුවන්. දැන් ඔරන්චොක් කියන එකට සමාන පද අපි කතා කරොත් ඔරන්චොක් කියන එකට ගන්න පුළුවන් දකුණු පැත්තට කියන අදහස හතරවෙනි එකේ තියෙන උහේජොන් කියලා ගන්න පුළුවන්. එතකොට අපි වම් පැත්තට කියනවා මොකද්ද? වෙන්චොක් චොහේචොක් ඔව්. වෙන්චොක් කියලා ගන්න පුළුවන්. එතකොට මේකට අපිට සමාන පදයේ විදිහට ගන්න පුළුවන් චොහේජොන් චොහාජොන් චොහේජොන් චොහේජොන් කියලා කියනවා. ගොඩාක්ම මේක ගොඩක්ම මේ අපි දැන් මොකක් හරි කොරියාවේ වාහනයක් වගේ පදිනවා නම් දැන් ඒ වාහනේදී ගොඩක් දුරට නේවිගේෂන් එකේ නම් ගොඩක් දුරට උහේජොන් සහ ඒ චොහේජොන් කියන වචනේ තමයි නිතරම භාවිතා වෙන්නේ නිතරම ඇහෙන්නේ. චොහේජොන් වම් පැත්ත කියන අදහස වෙන්චොක් කියන එකේ සමාන පදේ. දැන් ඔරොන්චොක් කියන එකට සමාන පදේ මෙන්න මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. මෙතන තියෙනවා. මේකේ සමාන පදේ ඇවිල්ලා උහේජොන්. එහෙනම් කොන්නොපියොන් කියන එකට සමාන පදේ මොකද්ද? කොන්නොපියන් කියන එකට කොන්නොපියන් කියලා කියන්නේ විරුද්ධ පැත්ත. එහා පැත්ත කියන එකට සමාන මේ සමාන පදේ අපිට ගන්න පුළුවන්. මොකද්ද? මජන් පියොන් කියන උත්තරේ. තුන්වෙනි පිළිතුර. මජන් පියොන් කොන්නොපියොන් මජන් පියොන්. විරුද්ධ පැත්ත නැත්තම් එහා පැත්ත කියන අදහස. බලන්න 13 වෙනි ප්‍රශ්නය. කොහෙක් හදා. කොහෙක් කියලා කියන්නේ සැලසුම් සැලසුම. බලන්න සැලසුමට කියන සමාන පදේ යේජොන් කියලා කියන්නේත් සැලසුම. යේජොන් කියලා කියන්නේ සැලසුම. නම් ඒක තමයි උත්තරේ එන්න ඕනේ නේද? යේජොන් කියලා කියනවා. ඒ වගේම අපිට ගන්න පුළුවන් කොහෙක් කියලා කියන්න පුළුවන්. තව තියෙනවා මේ වචනෙත් ගන්න පුළුවන්. තෝමෝ කියලා ගන්න පුළුවන්. තෝමෝ හදා කියලා කියන්නේත් සැලසුම් කරනවා කියන අදහස. එනම් යේජොන් තෝමෝ සහ කොහෙක් කියලා කියන්නේ සැලසුම් කරනවා කියන අදහස ගන්න පුළුවන්. එයාක් හදා කියලා කියන්නේ වෙන් කරනවා. අපි කලින් කතා කරා මේ හදා කියන වචනය ගුවන්සින් කියලා කියන්නේ මොකක් හරි යම් කිසි දෙයකට තියෙන උනන්දුව කෙල්ජොන් හදා කියලා කියනවා. කෙල්ජොන් හදා කියලා කියන්නේ තීරණය කරන තීරණය කරනවා කියන අදහස. එතකොට ඒකට අපිට සමාන පද විදිහට ගන්න පුළුවන් කෙල්ජොන් හදා සහ කෙල් සිම් හදා කියන වචන දෙක ගන්න පුළුවන්. කෙල් සිම් හදා කියන වචනේත් ගන්න පුළුවන්. කෙල් සිම් හදා කියලා කියන්නේ තීරණය කරනවා කියන අදහස. මෙතන කෙල්ජොන් තියෙනවා. සෝරි. චොන් හදා. මේක එකතු වෙලා තියෙනවනේ මෙතන. චොන් හදා කියලා කියන්නේ තීරණය කරනවා. චොන් හදා සහ කෙල් සිම් හදා. කෙල් සිම් හදා, කෙල් චොන් හදා, චොන් හදා කියලා කියන්නේ තීරණය කරනවා කියන අදහස. තීරණය කරනවා කියන අදහස. තව වචනයක් තියෙනවා ඒක මට හරියටම දැන් මතකෙට එන්නේ. ඒකත් තීරණය කරනවා කියන අදහසට මෙන්න මේකත් අපිට ගන්න පුළුවන්. නමුත් අවස්ථාවන් වල තමයි වෙනස් වෙනවා. ඒකත් ඔයාලා වෙනම ලියා ගන්න. චිජොන් කියලා කියන්නේ මොකක් හරි දෙයක් හරියටම නම් කරනවා, තීරණය කරනවා කියන අදහස ගන්න පුළුවන්. නම් කරනවා, තීරණය කරනවා කියන අදහස ගන්න පුළුවන්. නමුත් අවස්ථාවන් අනුව ඒ වචනේ වෙනස් වෙනවා. ඒ වචනේත් ලියා ගන්න. ඒකත් අවස්ථාවන් අනුව වෙනස් වෙනවා මේ වචනය. බලන්න 14 වෙනි ප්‍රශ්නේ ඊළඟට 14 වෙනි එක. සිකිදා කියලා කියනවා අදහස් දෙකක් තියෙන වචනයක්. සිකිදා කියලා කියන්නේ සිකිදා කියලා කියනවා සරල වචනයක්. ඇනවුම් කරනවා කියන අදහස. ඇනවුම් කරන කරනවා කියන අදහස. ඒ වගේම තමයි අපි කෙනෙක්ට මොකක් හරි යම්කිසි මොකද්ද මොනික දෙයක් කරවනවා කරවනවා මොකක් හරි දෙයක් කරන්න කියලා කියනවා නම් අනදීමක් කරනකොට මොකක් හරි අනක් කරනකොට අනදීමක් කරනකොට සිකිදා කියන වචනය යොදා ගන්න පුළුවන්. සිකිදා කියන වචනය යොදා ගන්න පුළුවන්. දැන් මේකට එතකොට අපිට මේ මියොන් රියොන් හදා කියලා කියන්නේත්
මේ සිකිදා වගේ එකත් එක්ක සමානයි එහෙම බැලුවොත්. මේකත් අපිට ගන්න පුළුවන් අනක් දෙනවා මේ කරන්න කියලා කියන අදහසට ගන්න පුළුවන් මේක. සිකිදා සමානයි. චයන් හදා කියලා කියන්නේ මොකද්ද? චයන් හදා යෝජන යෝජනා කරනවා. චයන් හදා කියලා කියන්නේ යෝජනා කරනවා. චුමුන් හදා මේකට උත්තර දෙකක් තියෙනවා. චුමුන් හදා කියලා කියන්නේත් ඇනවුම් කරන නම් සික්කිදා චුමුන් හදා ඒත් ඇනවුම් කරනවා කියන අදහස ගන්න පුළුවන්. ඉතින් මේකට උත්තර දෙකක් ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි උත්තරේ ගන්නත් පුළුවන්. මේ චුමුන් හදා කියන උත්තරේ ගන්නත් පුළුවන්. ඇනවුම් කරනවා. අදහස් දෙකක් තියෙන වචනයක් තමයි සික්කිදා කියලා කියන්නේ. කිව්චික් කියලා කියන්නේ මොනවද? නීති වලට ගන්න පුළුවන්. කිව්චික් කියන එක අපිට නීති වලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි 14 වෙනි ප්‍රශ්නෙට අපිට උත්තර දෙකක් එනවා හැමුණොත් 1 සහ 3 කියන උත්තර දෙකම ගන්න පුළුවන්. නියොන් රියොන් හදා කියලා කියන්නේ මොකක් හරි කෙනෙක්ට අපි අනක් කරනවා මේක කරන්න කියලා කියන අදහසට ගන්න පුළුවන්. මේ සික්කිදා කියනකත් එක්ක සමානයි. ඒ වගේම චුමුන් හදා සික්කිදා එතනත් එතකොට වචන දෙක සමානයි. උත්තර දෙකක් ආව නේද? හරි බලමු අපි ඊළඟ ප්‍රශ්නේ 15 වෙනි එක බලන්න 15 වෙනි ප්‍රශ්නය. තංගිදා කියලා කියනවා. ගොඩාක් දුරට මේ දොරේ ගහලා තියෙනවා මෙහෙනම්. තංගිදා කියලා කියනවා. අදිනවා. අදිනවා කියන අදහස. දැන් මෙහි කොරියාවේ දූදරවල ගහලා තින්නේ එහෙමයි. කොහෙට ගියත් තංගිදා අදිනවා. ඒකට විරුද්ධ පැත්ත අපි ආයෙ එනකොට මිල්දා තල්ලු කරනවා කියන අදහස ගන්න පුළුවන්. මේ තියෙන විරුද්ධ පැත්ත මිල්දා තල්ලු කරනවා. විරුද්ධ පැත්ත මේක. යොල්දා කියලා කියන්නේ මොකද්ද? යොල්දා කියලා කියනවා අරිනවා කියන අදහස. යොල්දා අරිනවා. කල්දා කියලා කියන්නේත් අදහස් දෙකක් තියෙනවා. කල්දා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඇදගෙන යනවා අදිනවා කියන අදහස ගන්න පුළුවන්. ඒ වගේම ආකර්ෂණය කියන අදහස ගන්නත් පුළුවන්. ආකර්ෂණය කියන අදහසක් දෙනවා මේ කල්දා කියන එකට. ආකර්ෂණය කියන අදහස ගන්නත් පුළුවන්. ආකර්ෂණය. මුල්ද කියලා කියන්නේ දෂ්ට කරනවා. හිතන්න මధుරෙක් ඇවිල්ලා කෑවොත් ඔයාලට කියන්න පුළුවන් මුරොස්ස. මුල්දා. දෂ්ට කරනවා විද්දා කියන අදහස ගන්න පුළුවන්. දෂ්ට කරනවා. මුල්දා. දෂ්ට කරනවා කියන අදහස. එහෙනම් තංගිදා කියන වචනෙත් එක්ක සමාන පදේ මොකක්ද අපිට ගන්න පුළුවන්? කල්දා කියන වචනේ. කල්දා කියන වචනේ. ප්‍රශ්න 15න් 15ම හරි කවුද ඉන්නේ? 15න් 15 හැමෝම හරි නේද? ප්‍රශ්න හැමෝගෙම හරි නේද? දැන් මොනවද ඔයාලගේ එක්සෑම් එක කවදද තියෙන්නේ? ඒ වගේ මොන හරි දේවල් දැනුවත් වෙලා ඉන්නවද? එක්සෑම් එකට මේ මොකද්ද මේ ඇඩ්මිෂන් දෙන්නේ කවදද කියලා? කාට හරි කියලා තිබුණා කියලා කිව්වා මාර්තු නෙමෙයි මැයි මාසේ නේද? නෑ අප්‍රේල් මාසෙද කොහෙද මට මතකයි. ඉසිර නේද කිව්වේ? මයි දෙනවා කිව්වේ. මැයිනේ මැයි මාසෙනේ. ඔව් මැයි මාසේ දෙන කතාවක් කිව්වා. මැයි මාසේ. ඔයාලා හොඳට පාඩම් කරන්න. දැන් මෙහෙ තත්ත්වය කිව්වොත් සාමාන්‍යයෙන් මෙහෙ ඇත්තටම දැන් කලින් ඔය ගොඩක් දුරට ගියානේ ඇග්‍රීමන්ට් අඩු වෙන්න අඩු වෙයි කියන අදහසද කිව්ව ගොඩක් වෙලාවට කිව්වා අඩු වෙයි කියලා. නමුත් ගොඩක් දුරට මෙහෙ ශ්‍රමික හිඟේ ඉස්සරහට එක දිගට එනවා. ඉතින් එහෙම මේ ඇග්‍රීමන්ට් මං හිතන්නේ අඩු වෙයි කියලා. දැන් මම දකින විදිහට මේ කොරියාවේ අපි සාමාන්‍යයෙන් දැන් වැඩ කරන කම්පැනියක් ගත්තට පස්සේ ගොඩාක් දුරට කම්පැනි වල ඉන්න අනිත් විදේශිකයන් එක්ක බලනකොට ලංකාවේ අය ඇත්තටම හොඳට වැඩ කරනවා ඕනම දෙයක් තේරුම් අරගෙන හරි ඉක්මනට වැඩ කරනවා. ඉතින් කොරියන් අය ගොඩාක් ලංකාවේ අයට කැමති. ඉතින් සමහරක් කම්පැනි තියෙනවා එහෙම මේ නැති කම්පැනිත් තියෙනවා. මම දැකපු තැන්වල ගොඩාක් ලංකාවේ අය ඉන්න ගොඩාක් ඒ තැන්වල ඇවිල්ලා ගොඩාක් ලොකු නමක් හදාගෙන ලොකු නමක්
තියාගෙන ඉන්නවා අපි ලංකාවේ. ඉතින් අපිට කියන්න බෑ එහෙම ඇග්‍රීමන්ට් අඩු වෙනවා මෙහෙමයි කියලා. ඒ අඩු වෙන්න හේතුවක් වුණා එක කාලයක් තමයි අර කම්පැනි මාරු කරනවා. ඉතින් එහෙම කිව්වොත් අනිත් රටවල් වල අයත් බලනකොට ඉතින් කම්පැනි මාරු කරනවා. ඉතින් එහෙම ලංකාවේ අය විතරක් කියලා කියන්න බෑ. ඔය වියට්නාමය සහ ඔය නේපාලය අපි ගන්න පුළුවන්. තව ඔය පිලිපීන් වගේ ඔය වගේ රටවල් වල සමස්තය ගත්තම හැමෝම මාරු කරනවා. ඉතින් කම්පැනි ඉතින් එහෙම බැලුවම අපේ රටට විතරක් ඇග්‍රීමන්ට් අඩු වෙනවා. අර එහෙම කතා මම දැක්ක Facebook එකේ යනවා සාමාන්‍යයෙන්. ඉතින් එහෙම අපිට ලොකුවට කියන්න අමාරු. ඔයාලා මහන්සිලා එක්සෑම් එක කරන්න ඔයාලට එන්න පුළුවන්. අනිවාර්යෙන් chance එකක් තියෙනවා. හරි අපි 16 වෙනි ප්‍රශ්නේ බලමු. 16 වෙනි ප්‍රශ්නේ තියෙනවා මොකද්ද? නැකිදා කියලා කියන්නේ මොකද්ද ළමයි? නැකිදා කියලා කියන්නේ දැනුම දැනෙනවා නැත්තම් හැඟෙනවා කියන අදහස. හැඟෙනවා නැත්තම් දැනෙනවා කියන අදහස ගන්න පුළුවන්. ක්වන් හදා කියලා කියන්නේ මොකක් හරි දෙයක් සම්බන්ධව. ක්වන් හදා කියලා කියන්නේ මොකක් හරි දෙයක් සම්බන්ධව. ඒ ගැන කියන අදහස ගන්න පුළුවන්. පිළිබඳව නැත්තම් සම්බන්ධව කියන අදහස ගන්න පුළුවන්. සෙල්පදා කියලා කියන්නේ කනගාටුයි කියන අදහස. සෙල්පදා කනගාටු වෙනවා කියන අදහස ගන්න පුළුවන්. චොන්හදා අපි කලින් කතා කරා මේකට සමාන පද. කියොල් චොන්හදා සහ කියොල් සිම්හදා කියන වචන දෙක මතකයි නේද? කලින් කතා කරා. තීරණය කරනවා කියන අදහස ගන්න පුළුවන්. හේදත්තා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් දැනුණා, හැඟුණා, තේරුම් ගත්තා. අන්න ඔය වගේ අදහස් ගන්න පුළුවන්. දැනුණා, හැඟුණා, තේරුම් ගත්තා කියන අදහස ගන්න පුළුවන්. හේදත්තා කියන වචනෙට දැනුණා, හැඟුණා සහ නැත්තම් තේරුම් ගත්තා මොකක් හරි දෙයක් තේරුම් ගත්තා කියන අදහසට ගන්නත් පුළුවන් කේදත්තා කියන වචනේ. එතකොට අපිට නැකිදා කියන වචනේත් එක්ක සමාන පදේ මොකද්ද ගන්න පුළුවන්? සමාන වචනේ විදියට කේදත් කේදත්තා කියන වචනය ගන්න පුළුවන්. එතකොට 4 වෙනි පිළිතුර එනවා 16 වෙනි ප්‍රශ්නෙට. බලන්න ඊළඟට 17 වෙනි ප්‍රශ්නේ මොකක්ද එකතු වෙලා තියෙන්නේ කියලා. 17 වෙනි ප්‍රශ්නේ එකතු වෙලා තියෙනවා මන්දල්තා කියලා කියනවා හදනවා කියන අදහස. මන්දල්තා කියලා කියනවා හදනවා කියන අදහස. අපි සාමාන්‍ය සමාන පද විදිහට ගන්න පුළුවන් සෙන්සන් හදා කියලාත් කියනවා. සෙන්සන් හදා කියලා කියන්නේ නිෂ්පාදනය කරනවා නැත්නම් හදනවා කියන අදහස ගන්න පුළුවන්. ඒ වගේම තමයි චෙජෝ හදා කියලාත් කියනවා හදනවට. චෙජෝ හදා කියලා කියනවා ඒත් හදනවා නිෂ්පාදනය කරනවා කියන අදහස. දැන් එතකොට මේකේ සමාන පදයේ මන්දලතා. ඒකට තව සමාන පදයක් ගන්න පුළුවන් එනම් වෙන්නේ මොකද්ද? චෙජක් හදා කියලාත් කියනවා. චෙජක් හදා කියලා කියන්නේ මන්දලතා මේ සෙන්සන් හදා චෙජෝ හදා කියන එකත් මේ ඔක්කොමත් එක්ක සමාන පද. ඒතර සමාන පද මේකේ ඔන්න අපි වෙනම කතා කරා 3ක්. මේ ඔක්කොම සමානයි. මේ ඔක්කොම සමානයි. මන්දලතා සෙන්සන් හදා චෙජෝ හදා චෙජක් හදා කියලා කියන්නේ නිෂ්පාදනය කරනවා නැත්නම් හදනවා කියන අදහස. ඊළඟට එකතු වෙලා තියෙනවා මරයොන් හදා කියලා කියන්නේ මොකද්ද? සූදානම් කරනවා කියන අදහස ගන්න පුළුවන්. මරයොන් හදා සකස් කරනවා කියන අදහස ගන්න පුළුවන්. සමාන පද විදියට ගන්න පුළුවන් මොනවද? චුම්බි හදා, චුම්බිවත් පියලා එපි හදා කියන අදහස ගන්න පුළුවන්. තෙපි හදා, චුම්බි හදා. ඒ වගේම තමයි තව එකක් තියෙනවා මොකද්ද? චන්මන් හදා කියන වචනේත් අපිට යොදා ගන්න පුළුවන්. චන්මන් හදා, මරයොන් හදා, චුම්බි හදා, තෙපි හදා, චන්මන් හදා කියලා කියන්නේ සූදානම් කරනවා කියන අදහස. චිල්ලෝ කියලා කියන්නේ මොකද්ද? චිල්ලෝ කියලා කියනවා වෛද්‍ය ප්‍රතිකාර කරනවා. සාමාන්‍ය සමාන පදයක් විදිහට අපිට ගන්න පුළුවන් මේකට චින්චල් හදා කියන වචනේ යොදා ගන්න පුළුවන්. චින්චල් හදා කියලා කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර කරනවා කියන අදහස. තව ඉරියෝ කියලාත් කියන වෛද්‍ය ප්‍රතිකාර වලට. ඉරියෝ කියලා කියන්නේත් වෛද්‍ය ප්‍රතිකාර කියන අදහසට ගන්න පුළුවන්. ආය චන්මන් හදා කියන එක එකතු වෙලා තියෙනවා. චන්මන් හදා එක අපි කතා කරා. මොකද්ද චන්මන් හදා කියලා කියනවා? සූදානම් කරනවා කියන අදහස. චන්මන් හදා කියලා කියනවා සූදානම් කරනවා කියන අදහස. එහෙනම් 17 වෙනි ප්‍රශ්නෙට අපිට උත්තරේ ගන්න පුළුවන් චෙජක් හදා කියන පිටුර. චෙජක් හදා කියලා කියන්නේ නිෂ්පාදනය කරනවා නැත්නම් හදනවා කියන අදහස. නිෂ්පාදනය කරනවා නැත්නම්
හදනවා කියන අදහස ගන්න පුළුවන්. චින්හදා චින්හදා කියලා කියන්නේ යම් කිසි හිත කෙනෙක් එක්ක මොකක්ද හිතවත් කිට්ටුව හිතවත් නැත්තම් ඔයාලට ගන්න පුළුවන් කිට්ටුයි ළඟපාත හරි කිට්ටුයි කියන අදහස නේද හිතවත් කිට්ටුයි කියන අදහස ගන්න පුළුවන් චින්හදා කියන එකට කිට්ටුයි හිතවත් කියන අදහස ගන්න පුළුවන් එහෙනම් බලන්න සමාන පද මොනවද අපිට ගන්න පුළුවන් කියලා චින්චොල් හදා කියලා කියන්නේ කරුණාවන්ත කරුණාවන්තයි කකප්තා කියලා කියන්නේ ළඟයි කිට්ටුයි ළඟයි කිට්ටුයි කියන අදහස ගන්න පුළුවන් කොංගං හදා කියලා කියන්නේ නිරෝගී කියන අදහස වොන් හදා කියලා කියනවා මොකද්ද වොන් හදා කියලා කියනවා අවශ්‍ය අවශ්‍යයි කියන අදහස ඒ වගේම තමයි වොන් හදාය කිය අපිට සමාන පදයේ විදිහට ගන්න පුළුවන් මොකද්ද පිරිහ පිරියෝ හදා කියලාත් කියනවා පිරියෝ හදා සහ වොන් හදා කියලා කියන්නේ අවශ්‍යයි කියන අදහස එහෙනම් චින් හදා සහ මේ කකප්තා කියන වචන දෙක අපිට ගන්න පුළුවන් සමාන පද විදියට මෙතනදී අර ළඟයි කිට්ටුයි සමීපයි කියන අදහස දෙනවා එනම් මෙතනදී චින්හදා සහ කකප්තා කියන වචන දෙක එහෙනම් 18 වෙනි ප්‍රශ්නෙට එනවා උත්තරේ දෙවෙනි පිළිතුර ගන්න පුළුවන් කකප්තා චින්හදා 19 බලන්න 19 වෙනි ප්‍රශ්නේ බලන්න 19 එකතු වෙලා තියෙනවා මක්හිදා කියලා කියන්නේ අවහිර වෙනවා අවහිර වෙනවා චගා මක්හිදා කියලා කියන්නේ මොකද්ද නම චගා මක්හිදා කියලා කියන්නේ වාහන තදබදය ඕ වාහන තදබදය චගා මක්හිදා වාහන හිර වෙලා තියෙන්නේ තදබද අපි සමහරක් වෙලාවට ඔය ගොඩාක් වයසක අය මෙහෙ කතා කරන චගා මිල්ලිදා කියලා වයසක වගේ අය ටැක්සි වල යනකොට එහෙම සමහරක් වෙලාවට චගා මිල්ලියෝ කියලා කියන්නේ ඒත් මේ තදබදේ හිර වෙලා කියන අදහස ගන්න පුළුවන් මේ මක්හිදා කියන එකත් එක්ක සමානයි තොරෝජිදා කියලා කියන මොකද්ද තොරෝජිදා කියලා කියන්නේ ඇත වැටෙනම ෆෙල් වෙනවා අන්න හරි ඇද වැටෙනවා ෆේල් වෙනවා කියන අදහස විභාගයකින් නම් ෆේල් වෙනවා තොරෝජිදා චූරක් හදා කියලාත් කියනවා චූරක් හදා කියලා කියන්නේත් පහලට වැටෙනවා කියන අදහස චූරක් හදා කියලා කියන්නේත් පහලට වැටෙනවා කියන අදහස ඊළඟට දාලා දෙනවා මිල්පේ තේදා කියලා කියන්නේ ඒත් බ්ලොක් වෙනවා කියන අදහස නැත්තම් අවහිර වෙනවා කියන අදහස අවහිර වෙනවා නැත්තම් බ්ලොක් වෙනවා කියන අදහස ගන්න පුළුවන් පුල්පියන් හදා කියලා කියනවා මොකද්ද පුල්පියන් හදා කියලා කියනවා අපහසුයි අපහසුයි කියන අදහස චොංජි දෙදා ගොඩක් දුරට ඔය ෆෑන් වල මෙහෙ ඔය නල්ලෝ වල ගහලා තියෙනවා චොංජි කියලා ගහලා තියෙනවා චොංජි කියලා කියන්නේ ස්ටොප් කරන්න නැත්තම් නතර කරන්න කියන අදහස ගන්න පුළුවන් චොංජි කියන වචනේ තමයි ගොඩක් දුරට එකතු වෙලා තියෙන්නේ චොංජි නතර කරන්න ස්ටොප් කරන්න කියන අදහස නතර කරන්න කියන අදහස එහෙනම් මක්හිදා කියන එකත් එක්ක සමාන පදේ මොකක්ද එන්නේ මක්හිදා සහ මිල්පෙදද මිල්පේ තෙදා කියන වචනේ මක්හිදා නැත්තම් මිල්පේ තෙදා කියලා කියන්නේ අවහිර වෙනවා නැත්තම් බ්ලොක් වෙනවා කියන අදහස බ්ලොක් වෙනවා කියන අදහස අන්තිම ප්‍රශ්නේ බලන්න 20 චිගක් හදා කියලා කියනවා මොකද්ද චිගක් හදා කියලා කියනවා ප්‍රමාද ප්‍රමාද වෙනවා කියන අදහස චිගක් හදා කියලා කියන ප්‍රමාද වෙනවා චිගක් හදා ප්‍රමාද වෙනවා එතකොට මේකේ එකතු වෙලා තියෙනවා නත්තා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් නත්තා කියලා කියනවා ලෙඩක් නම් සුව වෙන ඕ හොඳ වෙනවා කියන අදහස නත්තා කියලා කියන්නේ හොඳ වෙන නත්තා ඒ වගේම තමයි මේකට අපිට ගන්න පුළුවන් හෙබොක් හදා කියලා කියන්නේත් ඒක හොඳ වෙනවා කියන අදහස දැන් අචිද එකතු කරොත් මේකට අපිට ගන්න පුළුවන් මෙන්න මේකත් මේ චොහාචිදා කියන එක චොහාචිදා හොඳ වෙනවා කියන අදහස සමානයි නත්තා හෙබොක් හදා චොහාචිදා කියලා කියන්නේ හොඳ වෙනවා කියන අදහස ඊළඟට ගන්න පුළුවන් මොකක්ද තියෙනවා පරදා කියලා කියන්නේ ඉක්මන් කියන අදහස පරදා කියලා කියනවා ඉක්මන් කියන අදහස පරදා තව අපිට ගන්න පුළුවන් කොත් කියන වචනේත් අපි නිකන් ඉක්මනට කියන අදහස ගන්න පුළුවන් කම්බං කියන වචනේ ගන්න පුළුවන් කම්බං
ඔව් කම්බං කියන වචනේ ගන්න. කම්බං කියලා කියන්නේ ඉක්මනට කොත් කියලා කියනවා. ඉරදා කියන වචනේත් යොදා ගන්න පුළුවන් සමහරක් අවස්ථාවලදී. ඉරදා. ඉරදා කියන වචනේ. ඉරදා. ඉක්මනින් කියන අදහසට ගන්න පුළුවන්. ඔව් ඔය ටික තමයි දැනට මතක් වෙන්නේ. ඔව් තව වචනයක් තියෙනවා ඒකත් ඉක්මන්. මෙන්න මේක දැන් මතක් වුණේ. සොදුරදා. සොදුරදා කියලා කියන්නේ ඉක්මන් කියන අදහසට ගන්න පුළුවන් මෙන්න මේ සොදුරදා. එතකොට මේකේ අනිත් සොදුරදා මොකක්ද? ඒකත් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. වැඩකුරු නැහැ. හුරු නැහැ කියන අදහස. හුරුවක් නැහැ කියන අදහස ගන්න පුළුවන්. අවුල් සහගතයි හුරුවක් නැහැ. භාෂාවක් නම් එයාට හරියට කතා කරගන්න කිසිම හුරුවක් නැහැ කියනකොට අපි කියනවා සොදුල්ලොයෝ කියලා කියන්නේ. අපි සොදුල්ලොයෝ කියලා කියන්නේ හරි අවුල් සහගතයි කතා කරගන්න බැහැ. අන්න ඒ වගේ අදහසට මේ සොදුරදා කියන වචනේ ගන්න පුළුවන්. ඊළඟට නැත්තා කියලා කියන්නේ මොකද්ද? නැත්තා කියලා කියනවා ප්‍රමාද. ප්‍රමාදය. ප්‍රමාදය කියන අදහස ගන්න පුළුවන්. නරිදා කියලා කියන්නේ හෙමින් කියන අදහස. හෙමින්. හෙමීට නැත්තා කියලා නරිදා කියලා කියනවා. හෙමින් කියන අදහස නරිදා. හෙමින්. එතකොට චිගක් හදා සමානයි මොකද්ද? චිගක් හදා සමානයි නැත්තා. නැත්තා කියලා කියනවා. හරි. සාමාන්‍යයෙන් සරල ප්‍රශ්න 20ක් කතා කරේ සරලයි. හැමෝගෙම වගේ හරියන්න ඕනේ මේ ප්‍රශ්න 20න් 20. මම හිතනවා බොහෝ දුරට හැමෝගෙම වගේ හරියයි කියලා. සමාන පද. ඔයාලගේ ලකුණු තත්ත්වය කොහොමද? දාන්න බලන්න ඔයාලා ලකුණු තත්ත්වය. ඉසිර 18යි. ඉසිරට මොකද්ද වැරදුනේ? කමක් නැහැ කියන්න බලන්න මොකද්ද වැරදුනේ ඔයාලට? අනිත් අයගේ කොහොමද? 16යි. මොලගේ මොනවද වැරදුනේ සාමාන්‍යයෙන්? හතරවෙනි එක ගියා අර ෆන්ක්ෂන් හදා කියලා හරියට දැක්කේ නැහැ. හරියට දැක්කේ නැහැ. අන්න උතන තමයි ප්‍රශ්නේ නේ. ඊළඟට තියෙනවා 20න් 19ක් ඉන්නවා හතරවෙනි එක වැරදිය. ඕගොල්ලෝ සමහරක් අයගේ වැරදිලා තියෙනවා හතරවෙනි එක. ගොඩක් අයගේ වැරදිලා තියෙනවා. ඔව් යසේන සම්පත්. යසේන සම්පත්ගේ හතරක් වැරදිලා තියෙනවා. මොනවද ඒ වැරදුනේ සාමාන්‍යයෙන්? හැමෝම වගේ හතර වරද්දගත්තද? අන්න ඒකයි සමහරක් වචන තියෙනවා අර මම ගොඩාක් දුරට සමහරක් තැන්වල දෙනවා නේද සමාන පද. සමාන පද දෙනවා. ඒ වගේම සමාන පද ළඟින් දැන් අපි අන්තිමට කතා කරා සුදුරදා කියන වචනේ දැක්කද? ඒකෙත් නේද ඒක අර ත අකුර චුට්ටක් වෙනස් වෙලා තියෙන්නේ. එතකොට සමහරක් තැන්වලදී ඔයාලා අර හදිසියේ උත්තර වලට ගහනකොට චුට්ටක් පැටලෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලා වචන පාඩම් කරනකොට අනිවාර්යෙන් මොකද්ද කරන්න ඕනේ? මොනවා හරි සමාන පදයක් තාකත් මේ පාඩම් කරගන්නවා නම් ඒකේ පල්ලෙහෙන් පුළුවන් නම් ඔයාලා මේ පැත්තෙන් හරි ඔයාලට පාඩම් කරගෙන යනකොට අර ඒවත් එක්ක තියෙන අර සමහරක් තැන් තියෙනවනේ දැන් හොන්සන් හදා සහ හොන්සොන් හදා කියන එක අර ඒ වගේ නිකන් එක ළඟ තියෙන වචන ඒ ළඟින් ලියාගෙන චුට්ටක් වැඩිපුර බලන්න ඕනේ මේ වගේ වචන. නැත්තම් පැටලෙන්න පුළුවන්. හරි එහෙනම් අද දවසේ අපි සමාන පද ප්‍රශ්න 20ක් සාකච්ඡා කරා. අපි ලබන සතියේ බලමු මම ලබන සතියේ ඊළඟට බලමු මොකද්ද කරන්න කියලා. අපි පන්දේ මල්ලේ වගේ සාකච්ඡා කරනවද නැත්නම් මොනවද සාකච්ඡා කරන්න කියලා මම ගෲප් එකට ඔයාලට පණිවිඩයක් දෙන්නම්. එහෙනම් හැමෝටම බුදු සරණයි. ඔයාලගේ වැඩ ටික හොඳින් කරගන්න. අපි ආයෙ ලබන සතියේ හම්බෙමු එහෙනම්. හරි එහෙනම් හැමෝටම බුදු සරණයි. good night. හරි good night.